හයි. ඉතින් අද මම මගේ යාළුවෝ ටිකයි ප්ලෑන් කරා චුටි ගමනක් යමු කියලා. ඉතින් අපි අපේ යූජුවල් තැනට වෙලා ඉන්නවා බස් එකක් එනකම්. අපි සාමාන්‍යයෙන් ඉන්න තැන ඉඳලා සිටි එකට යන්න අපිට 1.5 hours වගේ යනවා. ඉතින් අපිට මෙට්‍රෝ යන්නත් පුළුවන්, ටැක්සි යන්නත් පුළුවන්. ඒ වුණාට අපි අද චූස් කරේ බස් එකේ යමු කියලා. ඉතින් අපි යන්න පටන් ගත්තේ උදේ 11ට විතර. දැන් ඉතින් අපි පස් දෙනාම කතා කරලා බස් එකේ යන ගමන්. බස් එකේ යන රයිඩ් එක එකම වගේ හින්දා චුටි ක්ලිප්ස් ටිකක් ගත්තා මගදී යන ගමන්. ඊට පස්සේ ඉතින් අපි බහැලා චුටි දුරක් ඇවිදින්නත් තිබ්බා සිටි එකට ගිහින්. දැන් අපි බහැලා ඉන්නේ. ඉතින් අපේ ඩෙස්ටිනේෂන් එකට අපිට චුට්ටක් ඇවිදින්න තියෙනවා. එච්චරම අවුවත් නැති හින්දා අපි හිතුවා ඇවිදගෙනම එතනට යමු කියලා. ඒ යනකොට අපිට පොඩි බඩගින්නක් ආපු හින්දා අපි ලෝසන් එකක් හොයාගෙන ගියා මොන හරි ගන්න. ඉතින් ලෝසන් කියලා කියන්නේ මෙහි තියෙන මිනි සුපර් මාකට්ස් වගේ දෙයක් කිව්වොත් මම හරි. මේ සුපර් මාකට්ස් 24/7 open. ඉතින් අපිට ඕනම වෙලාවක ඒවට යන්න පුළුවන්. අපි ඉතින් එතනට ගිහින් බැලුවා මේ වෙලාවේ අපිට මොනවද ගන්න තියෙන්නේ කියලා. ඔන්න මම එතනට යනකොටම මෙයා මේක වැහුවා. ඉතින් ඇතුළට ගියාම මේ වෙලාවේ මේ වගේ දේවල් ටිකක් තමයි ඉතුරු වෙලා තිබ්බේ. අපි එතනින් සූෂි රෝල්ස් වගේ දෙයක් අරගෙන ආවා. ඊට පස්සේ අපිට පොඩි වැඩකුත් වුණා. මෙතන තියෙන ස්ටීම් බන් සෙක්ෂන් එකක්. මේකේ මේ තියෙන දේ සිනමන් රෝල් කියලා හිතලා අපි ගත්තට ඒක ඇත්තටම රෙඩ් බීන් රෝල් එකක්. කොහමද ඉතින් ඒ ටිකත් අරගෙන අපි දැන් ආයේ අපේ ඩෙස්ටිනේෂන් එකට ඇවිදින ගමන් තමයි ඉන්නේ. ඉතින් දැන් ඔයාලට පේන්නේ අපි ආපු තැන. මෙතනට කියන්නේ රෂියන් ස්ට්‍රීට් කියලා. ඉතින් මෙතන හරිම ලස්සනයි. මේක ඇත්තටම ස්ට්‍රීට් එකක්. රෂියන් ස්ටයිල් එකට කස්ටමයිස් කරපු ස්ට්‍රීට් එකක්. මේක ඉතින් පටන් ගන්න තැනම ලස්සන ෆ්ලවර් ඩෙකරේෂන්ස් ටිකක් තිබුණා. අපි ෆස්ට් ටයිම් තමයි ඇත්තටම කිව්වොත් මෙතනට ආවේ. මේ සමර් සීසන් එකේ හින්දා මේ ස්ට්‍රීට් එක තව ටිකක් ලස්සනට තිබුණා. මේකේ චූටි ෂොප්ස් ගොඩාක් තිබ්බා. ඇත්තටම අපි හැම එකකටම වගේ ගිහිල්ලත් බැලුවා. තවත් ටිකක් ඉස්සරහට යනකොට බේක්ඩ් අයිටම්ස් තියෙන තව ෂොප් එකක් හම්බුණා. එතන මාළම සුවඳයි. ඉතින් මෙතන තිබ්බේ නිකන් ෆ්‍රෙෂ්ලි බේක්ඩ් බන්ස්, බ්‍රෙඩ්ස් වගේ දේවල්. අපි එතනින් ගත්තා බ්‍රෙඩ් ස්ලයිසස් වගේ දාලා තිබුණේ. ඒවල නට්ස්ුත් තිබ්බා. අපි try කරන්න කියලා අරගෙන බැලුවා. ඒක මාළ රසයි. ඒකත් අරගෙන අපි තව ටිකක් ඉස්සරහට යන්න පටන් ගත්තා. මොකද පොඩ අවුව එන්න වැඩි වුණා. ඒ හින්දා අපි ටිකක් යන ගමන් තමයි shops check out කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ ටිකක් දුර යද්දි මෙන්න මේ වගේ nut crackers දෙන්නෙක් හිටියා. එතනත් කට්ටිය pictures ගත්තා. දැන් මේ ස්ට්‍රීට් එකේ නම රෂියන් ස්ට්‍රීට් නේ. ඉතින් මේකේ තියෙන හැම shop එකකම වගේ නම ලියලා තියෙන්නේ රෂියන් වලින්. ඒකත් අපි notice කරා. ඇත්තටම දැන් අපි ඉන්නේ ස්ට්‍රීට් එකේ end එකේ වගේ. ඉතින් මෙතන ancient building එකකුයි ලොකු picture එකකුයි තියෙනවා. Actually this is called the former Russian city hall of Dalian. මෙතන සිග්නිෆිකන්ස් එකක් තියෙන හින්දා මෙතනත් පික්චර්ස් ටිකක් අරගෙන මේ වෙලාවෙත් අපිට හොඳටම බඩගිනි හින්දා අපි ටැක්සි එකක් දාගෙන ඉක්මනටම ලන්ච් ගන්න ගියා. ලන්ච් ගන්න අපි ආවා මෙහි තියෙනවා ඉන්දියන් හට් කියලා ඉන්දියන් රෙස්ටොරන්ට් එකක්. ඉතින් ඒකට තමයි අපි ආවේ. ඒක කෑම මාරම රසයි. අපිට ඒකෙන් කන්න පොඩි ක්‍රේවිං එකක් කොහොමද තිබ්බා. ඒ හින්දා අපි ඒ තැන හොයාගෙන ආවා. මේක කලින් තිබ්බේ වෙන තැනක. දැන් මේක වෙන තැනකට shift කරලා තියෙන්නේ. ඉතින් ඒ අලුත් තැනට තමයි අපි අද මේ ආවේ. මෙන්න මෙතන තමයි place එක. මේ අලුත් තැන තියෙන්නේ ඩාලියන් වල තියෙන ඩාලියන් ඉන්ටර්කන්ටිනෙන්ටල් හොටෙල් කියලා හොටෙල් එකක්. ඒ හොටෙල් එකේ එක ෆ්ලෝර් එක තමයි මේක තියෙන්නේ. ඉතින් අපි අතුරට ගියා. මෙතන හොඳ ඉන්දියන් වයිබ් එකක් තියෙනවා. ඒ වගේම මෙතනම pool table එකක් තිබුණා. අපිට බඩගිනි හින්දා අපි ගියපු ගමන් මෙනු එක බලලා අපිට ආස දේවල් ඕඩර් කරලා ඉක්මනට කන්න පටන් ගත්තා. ඉතින් සාමාන්‍යයෙන් මේ රෙස්ටොරන්ට් එකට ආවහම අපි අමතක කරන්නේ නැතුව ඕඩර් කරන දෙයක් තමයි මේකේ බටර් නාන් එක. ඒක මාරම රසයි. අපි ඉතින් ඕන දේවල් ටික ඕඩර් කරගෙන ඉක්මනට කන්න පටන් ගත්තා. ඊට පස්සේ මෙතන ප්ලේලිස්ට් එකක් දාලා තිබ්බා. ඉතින් අපි ඒක සිංහල ප්ලේලිස්ට් එකකට ස්විච් කරගෙන කන්න පටන් ගත්තා. කාලා ඉවරුණාට පස්සේ ඉතින් අපි චුට්ටක් විලියාජුත් පොඩ්ඩක් ප්ලේ කරලා අපි එතන චුට්ටක් වෙලා හිටියා. ඊට පස්සේ තමයි අපි ගෙදර යන්න පිටත් උනේ. එහෙම යන
කියලා එළියට ගියාම මගේ යාළුවෙක්ට ඩිජි කැම් එකක් බලන්න ඕනේ කියලා මෙන්න මේ DJI ස්ටෝර් එක ඇතුළට යන්න ඕනේ කිව්වා. ඉතින් අපි ඒකටත් ගිහින්නම් තමයි ගෙදර යන්න ලෑස්ති වුණේ. මෙන්න මේක තමයි මං කියපු ඩාලියන් ඉන්ටර්කන්ටිනෙන්ටල් හොටෙල් එක. ඉතින් ඒ ඔක්කොම වැඩ ටික ඉවර කරගෙන අපි ආපහු බස් එකේම ගෙදර එනවා.